මට ආරංචි මේ මාධ්‍ය හරහා මාව අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා ඊයේ කලාකරුවන් හා සම්බන්ධව මම පොඩි ප්‍රිය සංഭാෂණයක් පවත්වලා එහි ඇල්කොහොල් සර්ව් කරලා තියෙනවා කියලා ඒක සම්පූර්ණ දූෂමාන ආරංචියක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති කෙනෙක් හැටියට මගේම මේ ඉන්ඩක්ෂන් එකේදී මම මේ මධ්‍යසාර සම්පූර්ණයෙන් තහනම් කරලා තිබ්බා. මම දැන් කතා කරන්නේ ඔබට මගේ මැතිවරණ කාර්යාලයේ සිටින්නේ දකුණු බොරැල්ලේ මේ නිවසේවත් අපේ කිසිම අවස්ථාවකට මධ්‍යසාර කවදාක්වත් සංග්‍රහ කළත් නැහැ, සංග්‍රහ කරන්නෙත් නැහැ. අපි මැතිවරණ නීතියේ ඉතාමත්ම නීතියට පිළිපදින අය. අපි දන්නවා මේ අවශ්‍ය වියදම් කරන්නේ කොහොමද, ඡන්ද ගන්න කොහොමද කියලා. ඊයේ රාත්‍රියේ මගේ මේ බල ප්‍රදේශයේ වනාන්ත මුල්ලේ මේ මගේ පාක්ෂිකයෙක්ගේ මළගෙයකට සහභාගී වුණා. ඊට අමතරව සාමාන්‍ය මැතිවරණ කටයුතු වල යෙදුනේ කඩාකරුවන්ට හෝ කිසිම කෙනෙකුට ප්‍රිය සංഭാෂණ පවත්වලා නැහැ, පවත්වන්නෙත් නැහැ. පැවැත්තුවත් මධ්‍යසාර නම් කවදාක්වත් සංග්‍රහ කරන්නෙත් නැහැ, සංග්‍රහ කරන්න අනුබල ලබා දෙන්නෙත් නැහැ. මේ බලා සිටින අයටත් මම කියනවා මේ අවස්ථාවේදී මධ්‍යසාර පාවිච්චි කරනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒක කියලා තියෙනවා මධ්‍යසාර පාවිච්චි කිරීම කිසිසේත්ම සෞඛ්‍යයට සුදුසු නැහැ කියලා වෛද්‍යවරයෙක් හැටියට මම මේ අවස්ථාවේදී ඒ අවවාදය දෙන්න කැමතියි.